ලෝකසිතේම කරන් බැලුවොත් ඔයාලට පෙනේ ඉන්දියානු සාගරයේ මැද පුංචි තිත් කඩක් වගේ පේන අපේ ලංකාව. හැබැයි මේ පුංචි තිත දැන් මුළු ලෝකයේම අවධානය දිනාගත්තු ආසියාවේ ආර්ථිකය හසුරවන ගෝල්ඩන් ගේට් එකක් වෙන්නයි යන්නේ. ජපානයේ මේ සූදානම් වෙන්නේ ලංකාව, ඉන්දියාව සහ ජපානය එකට යා කරන ත්‍රිපාර්ශ්වික කොරිඩෝව හරහා ලංකාවේ ඉරණම වෙනස් කරන්නේ. ඒ කතාව පටන් ගන්න මෙන්න මෙහෙමයි. ජපානය කියන්නේ තාක්ෂණයේ දැවැන්තෙක්. හැබැයි ජපානයට තියෙන ලොකුම අභියෝගය තමයි ඔවුන්ගේ නිෂ්පාදන ඉන්දියාව වගේ විශාල වෙළඳපොළ වලට යැවීමේදී වැය වෙන අධික පිරිවැය සහ කාලය. මෙන්න මෙතනදී තමයි ලංකාව කියන උපාය මාර්ගයක පිහිටීම ජපානයේ ඇසට හසු වෙන්නේ. ජපානයේ තාක්ෂණය දෙනවා, ලංකාව හදනවා, ඉන්දියාව මිලදී ගන්නවා. මේක තමයි මේ විශාල සැලසුමේ සරලම තේරුම. ඇත්තටම ලංකාව මෙච්චර වටින්නේ ඇයි? සංඛ්‍යාලේඛන සහිතව බලමු. අපි හැමදාම කිව්වට ලංකාව පිහිටලා තියෙන්නේ වටිනා තැනක කියලා. ඒකේ ඇත්තම වටිනාකම දත්ත වලින් බැලුවොත් මෙහෙමයි. ලෝකයේ මුළු නාවික වෙළඳාමෙන් 3න් 2ක් සහ තෙල් ප්‍රවාහනයෙන් 2න් 1ක් සිදු වෙන්නේ ලංකාවට ආසන්නයෙන් වැටී ඇති ප්‍රධාන මුහුදු මාර්ගයේ. ඉන්දියාවේ මුළු බහලුම් මෙහෙයුම් වලින් 70%කට අධික ප්‍රමාණයක් හැසිරෙන්නේ කොළඹ වරාය හරහා. ජපානයේ සිට ඉන්දියාවට භාණ්ඩ යැවීමට වඩා ලංකාවේ නිෂ්පාදනය කර ඉන්දියාවට යැවීමෙන් පිරිවැය 15%ක් 20%කින් පමණ අඩු කරගත හැකි බව ආර්ථික විශේෂඥයින් පවසනවා. මේ ට්‍රයිලැටරල් කොරිඩෝවෙන් අපිට ලැබෙන වාසි මොනවද? මේක නිකම්ම බඩු බෙදෙන තැනක් නෙවෙයි. මේ හරහා ලංකාව තුළ දැවැන්ත නිෂ්පාදන මධ්‍යස්ථානයක් නිර්මාණය වෙනවා. මේක අපිට රැකියා උල්පතක්. ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගම් ඔවුන්ගේ අමතර කොටස් හෝ නිෂ්පාදන ඒකක මෙහි පිහිටුවනවා කියන්නේ අපේ තරුණ තරුණියන්ට ඩොලර් වලින් පවා වැටුප් ලැබිය හැකි ලෝක මට්ටමේ රැකියා දහස් ගණනක් බිහිවීම. ලංකාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආර්ථිකය ස්ථාවර කරමින් සිටින පසුබිමක මෙවැනි ඍජු විදේශ ආයෝජන ලැබීම රටේ රුපියලේ අගය ශක්තිමත් වීමට ප්‍රධානම හේතුවක් වෙනවා. මතකද වියට්නාමය? මීට දශක කිහිපයකට කලින් යුද්ධයෙන් බැටකාපු වියට්නාමය අද ආසියාවේ නිෂ්පාදන බලවතා උනේ ඔය වගේ විදේශ ආයෝජන නිසි ලෙස කළමනාකරණය කරපු නිසා. ලංකාවටත් දැන් මේ අවස්ථාව ඇවිල්ලා. ජපානය සහ ඉන්දියාව කියන්නේ ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙකක්. ඒ දෙන්න අතර සම්බන්ධක පාලම ලංකාව වෙනවා කියන්නේ ඉදිරි දශකයේ ඇතුළත ලංකාව කියන්නේ ආසියාවේ ධනවත්ම රටක් වෙන එක හීනයක් නෙවෙයි. මේ වෙලාවේ අපිට ඕන කරන්නේ ණය නෙවෙයි ආයෝජන. ඉතින් මේ දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක කරගන්න නම් අපි රටක් විදිහට දේශපාලනිකව සහ ආර්ථිකව එකම ප්‍රතිපත්තියක ඉන්න එක අනිවාර්යයි. ඒ වගේම මේක ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට විශාල අවස්ථාවක්. ඉතින් ලෝකයේ අපිට අතදිගු කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපේ අත ශක්තිමත්ව අල්ල ගන්න එකයි. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස මොකක්ද? කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා ටිකටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.